මම සින්දු හදලා තියෙනවා. අපි හරි අපි ඒක ඒම හදලා තිබ්බට මම ඡන්දේ නොදුන්නට මට කියන්න පුළුවන් ද මහින්ද රාජපක්ෂ මහත්මයා මේ දෙක කරේ නැහැ. යුද්ධ ඉවර කරේ නැහැ. හයිවේ ටික හැදුවේ නැහැ. එහෙම කියන්න බෑ නේද? අපිට ඒව කියන්න පුළුවන් වෙනවා. මේක යකෝ කොළඹ කොට්ටාවෙන් හරි මේ අතුරුගිරියෙන් හරි ඇතුළට දාලා ගාල්ලට ගිහිල්ලා මහින්දට බයිනවා. හයිවේ එකේම ගිහිල්ලා බයිනවා. හයිවේ එකේ ගිහිල්ලා බයිනවා. ඒ කියන්නේ ඒ කාලේ කියපු කතා බලන්නකෝ. මේ එහා පැත්තේ වත්තේ බලලට මේ පැත්තට එන්න බෑ. වගේ ගොන් කතා කියපු මිනිස්සු ඔය මිනිස්සු. සහ ලාල්කාන්තමතුමා එක තැනක කියනවා දඩමස් එකතු කරගන්න ඕන නම් අධිවේගී මාර්ග මේ පැත්තේ ඉඳලා ඒ පැත්තට. ඒ කියන්නේ ගොන් කතානේ. දැන් බලන්න අර හාමුදුරන්ට කතා කරන. ඒ කියන්නේ මේගොල්ලෝ කරන්නේ අපේ මේගොල්ලෝ ලොකු විනාශයක් කරනවා. ඒ කියන්නේ ආර්ථිකය නම් ඉරාජ් අපිට හදාගන්න පුළුවන්. හරිද? ගේයක් ඇතුලේ සමාජයේ මට්ටමේ තාත්තම්ම විනාශ වුණොත් එහෙම ඒ ඉවරයි. ඒ කියන්නේ සමාජ හරපද්ධතිය ඉවරයි. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ අපේ ස්වාමින් වහන්සේලාට තියෙන ගරුත්වය ඒ වැලියුස් නැති කරනවා. දැන් ආචාර්යවරු මහාචාර්යවරු කිව්වම අපිට ඉස්සර කොච්චර රෙස්පෙක්ට් එකක් තිබ්බද කියන්නකෝ. දැන් ආචාර්යවරු මහාචාර්යවරු කිව්වම hina වෙනවනේ මිනිස්සු. එතනට ගෙනාවනේ ඔක්කොම. ඒ කියන්නේ කිසි මිනිහෙකුට හමුදාපති කෙනෙකුට පොලිසිය කෙනෙකුට කිසි මිනිහෙකුට කිසි වැලියු එකක් නැහැ. මේ අක්කු ඔක්කොම විනාශ කරලා දෙන්නේ. දැන් GMO එකටත් ගැහුවනේ. ඊට පස්සේ නීතිඥවරුන්ට මේ කව කළු කෝට් කාර්යෝ කියලා මේ පාතාලයට උදව් කරනවා කියලා දැන් නීතිඥයෝ පාරට ඇවිල්ලා උද්ඝෝෂණ කරන තත්ත්වයට මේකට පත් වෙනවා. ඔයා හිතන්නේ වැරදිලා කවුරු හරි අපි ගියමු කාට හරි වෙඩි තියන්න යනවා වැරදිලා ඔයාට හරි මට හරි අපි කාට හරි තිබ්බ කියන්නේ වෙනම අහිංසක මිනිසෙකුට තිබ්බ කියන්නේ මේ අක්කු දුවලා ඇවිල්ලා කියනවනේ මෙන්න පාතාලයට සම්බන්ධයි. මේ පිස්සු. ඒ කියන්නේ මේ ඇවිල්ලා මේ තමයි සාපේ. මම නම් කියන්නේ මේගොල්ලන්ට මේ බලය ආපු එක ඇත්තටම මාර වාව්. ඇයි එහෙම කියන්නේ? ඇයි දන්නවද? මේ මිනිස්සුන්ට රියලයිස් කරලා දෙනවා උඹලා මෙන්න රියල් සාපේ තේරුම් ගනි. තාම ඔය වෙඩි තියන එකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ දැන් වෙඩි තියලා මේ අවුරුදු ගානක් මේ රැල්ල ගියානේ. ප්‍රශ්නේ තියෙන්නේ මේක කරගන්න බැරි මොකක් හෝ හේතුවක් මත මේක කරන්න නැති හරි කරගන්න තේරෙන්නේ නැති හරි කරගන්න බැරි හරි වමනාවක් නැති හරි මිනිස්සු මේ තනතුරු වල ඉන්නවනම් ජනාධිපතිතුමා මේ මිනිස්සුම මාරු කරන්න ඕනේ. ඒක ඇමතිද නියෝජ්‍ය ඇමතිද මහජනාරක්ෂක ඇමතිද පොලිසියද පොලිස් නිලධාරීන්ද නේ මාරු කරන්නේ කිසිම උත්සාහයක් දරන්න නැතුව ඇවිල්ලා වොයිස් කට් දෙනවා නෑ නේද එච්චර පොඩි තැනකින් අරගෙන තියෙන්නේ නෑ ඉතින් මේක හැමතැනම මේවනේ කතා කරනවා විතරනේ කතා කරලා මොනාරි ගොන් කතාවක් කියනවා අපි ඇවිල්ලා මේ ඔයාට තේරෙන්නේ නැත අපි මේ එදා වෙල ටුවර් එකක් දුවන්නේ ඒ කියන්නේ මොකක් හරි උදේට මොකක් හරි කතාවක් කියනවා කවුරු හරි එක්ක අගමැති ගිහිල්ලා කියනවා එක්ක ජනාධිපති කියනවා එක්ක කොයි හරි යන ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් මෝඩ ගොන් කතාවක් කියනවා නේද කියලා ඉවර වෙලා ඊට පස්සේ ඒක දුවනවා දවස් දෙක තුනක් ඒක ගැන කතා කරලා දුවනවා. ඔක්කොමත් ඒක. ඔයා හිතන්නකෝ වෙන මොකක්ද මේ අපේ රටේ වෙන්නේ කියලා.